මොකද මේ බෙරයක් වයන්නේ මොකද මේ ආයිබෝන් ලකුන්නේ මොකද ඔය බෙරයක් වයන්නේ ලකුන්නේ මට බෙර කමින් කෙලින්ද නෑ ආයිබෝන් මේක අහන්නකෝ මේ මං අහන්න ඇති මොකද මේ බෙරයක් හොයාගෙන කොහෙද මේ යන්නේ අන්න බෙරයක් ලවනවා මට නිකන් ඈතින් දුරින් ඇහුණා ඉඳ තමයි මං දුවගෙන ඇවිල්ලා බෙරේ නැවැත්තුවේ ඒක තමයි මේ අනබෙරේ කහන්නේ මොකටද දන්නවද අනේ දන්නේ නැහැ කියන්නකෝ බලන්න දන්නේ අපේ රටේ මහරජතුමාගේ එකම දූ කුමාරිකාව සරණ කර දීමට මේක හඬ වයිබෝඩ් ඉතින් මම ඉතින් නේද මම ඔය තනතුරට සුදුසුයිනේ අයිබෝඩ් බලන්නකො දේවදාරි ශරීරේදී ඇටකට විතරයි මොකද අයිබෝඩ් ඔයා සුදුසුයි ඒකනේ හොඳයි ඒ විතරක් මන්දි සාමුක පරික්ෂණය එහෙම කුතෝනද මේක අහන්නකෝ මේ රාජ්‍යයේ මතු රජ වෙන්න ඉන්න කුමරා මතු රජ වෙන්න ඉන්න කුමරා මතුවට රජ වෙන්න රජ වෙන්න ඉන්න රජ වෙන්න හොඳයි නේද හොඳයි එහෙනම් මට පළමුවෙන්ම කියන්න මගේ නමද නම තෝනද නම ඕනේ එන ලියා ගන්නකො අඤ්ඤා කොණ්ඩඤ්ඤලාගේ ගුණසේකර මගේ වාසකම අවුලක් තියනවද ගුණසේකර නේද හරියටම ලියා ගන්න. ලේසි විදිහකට ලියා. ගමතෝනද? ගමතෝන නේද? මේ ගමහන්න කලින් මේ ඒ වෝනේ කුමරිය ලස්සනයිද? ඒ තරම් ලස්සන එහෙනම් මටම කැපෙයි ඉතින් ලස්සනයි කියන්නේ මම තමා තේරෙන්නේ නිරන්තරයෙන්ම මම තමා තේරෙන්නේ අයිබෝන්ඩ ගම ලියා ගන්නකො එහෙනම් දෙක දුවල ගිලා දෙක දුවල හප්පි වයසත් ඕනේද ඒකත් නේද මේ අහන්නකො පොඩ්ඩක් මේ මගේ වයසේ පොඩි පරහක් තියෙනවා ඒ කියන්නේ නිකන් අදින්න වගේ බැයිද වයස අදින්න වගේ නෑ අයිබෝන්ඩ මේක අහන්නකෝ පොඩ්ඩක් මට ඇදලා දෙන්න පුළුවන්ද මේක අහන්නකෝ ඔන්න අහගන්නකෝ මගේ වයස අයිබෝන්ඩ
හමාරයි. මේ ඔව් 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 නෑ මේක අහන්නකෝ අයිබෝන්න මේක අහන්නකෝ අයිබෝන්න මේ අයිබෝන්න මේක ගන්නකෝ මේ මගේ අතේ තියෙන පේරස් පොත්ත මේ පිටිපස්සෙන් ගන්නකෝ කට්ටිය දකි මේ අයිබෝන්න එහෙනම් ඉතින් මේ මගේ වයස ඇදලා දෙනව නේද වෙඩි? ඔව්. ලෝ. අට. හොඳයි අයිබෝන්න මන් නිසියාකාරයෙන් ඒ කිව් වෙලාවට මధుරට සාගලපුරේ මගුල් මණ්ඩපෙට උදෑසන 8 වෙනි කියනවා. හොඳයි ඒක කොකනත් හොඳයි නේද? නැකත බලලා මම දකුණු කකුල පෙරට තියලා මං එන්නම් කොහොමද? සිකුරත් බලලා